හැබැයි මුල් කාලේ ඇත්තම කියනවා මුල් කාලේ මට ඒක තේරුන්නේ නැහැ මේක මේ මම බලාපොරොත්තු වෙන්න මේ හිඩස පෙර වෙනවද කියලා. හැබැයි අද දවසේ මම ඒක සාක්ෂාත් කරනවා. ඒ මං හිතපු හිඩස මෙතනින් ආවරණය වෙලා කියලා. ඒ කාලෙන් දැන් වෙනකොට මට එන සිතුම් පැතුම් පවා ඉංග්‍රීසියෙන් කියන සාමාන්‍ය ඉස සිංහලෙන් ආපු දේවල් දැන් ඉංග්‍රීසියෙන් ගැන පටන් අරගෙන. ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්න කැමති දරුවෝ ඉන්න කට්ටිය ගෙනල්ලා මෙතනට බාර දෙන්න. හොඳ අනාගතයක් නිර්මාණය වෙනවා. කතා කරන්න පුරුදු කරන එකනේ කරන්නේ. දැන් කතා කරන්න පුරුදු කරන එකට එහා ගිහලා මොන හරි දෙයක් ඔයාලට එකතු කළාද? ඔව් අපිට ගොඩක් ඇක්ටිවිටීස් කරා මමකයි. දැන් තව ඇක්ටිවිටීස් වගේම ගේම්ස් කරා. ඒ ගේම්ස් කියන්නේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි වීඩියෝ ගේම් එකක් ගහගෙන මේ අපේ ඉංග්‍රීසි වලට අදාළ ඒක අපිට සබ්ජෙක්ට් එක වැඩි දියුණු කරගන්න පුළුවන් විදිහේ ගේම්ස් කරා. ඒවෙන් අපි ගොඩක් මිනිස්සුන්ට කතා කරන්න එතකොට මම කලින් කිව්වා වගේ ග්‍රැමර් ටික හදාගන්න අපිට දෙන ලෙක්චර්ස් වලින් ඒක මම හිතන්නේ ස්පෝකන් ඉංග්‍රීසි විතරක් නෙමෙයි රයිටිං එතකොට ඒ වගේ දේවල් වලටත් අපිට උදව් කරා. බුක්ස් කියවන්න. දැන් සාමාන්‍යයෙන් ප්‍රොෆෙෂනල් කියලා මේක ඇතුළේ තියෙන එක වචනයක් තියෙනවා ප්‍රොෆෙෂනල් කියලා. එතකොට දැන් සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ඕන තරම් ක්ලාස් වල වැඩිපුර hina වෙන්න, වැඩිපුර ජොලි කරන්න. ඒවත් එක්ක තමයි ඉගෙන ගන්න තියෙන්නේ. මේක සැබවින්ම ප්‍රොෆෙෂනල්ද? ඔව් ඇත්තටම මේක අපි ගොඩක් ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ අපි කරපු නිසා අපිට ගොඩක් ප්‍රසන්ටේෂන්ස් පෙන්නුවා. අපිට ටීචර්ස්ලා ඒ කියන්නේ ළමයින්ට කතා කරන්න අවස්ථාව දීලා ඒ කතා කරපු අය මොනවද තියෙන අඩුපාඩු ඒවා හදාගන්නේ කොහොමද? ඒ වගේ දේවල් කියලා දුන්නා. ඇත්තටම මේක ගොඩක් විහිළු තහළු ඒ එච්චර දුරට යන්නේ නැතුව හැබැයි අපිට අවශ්‍ය දේ දීලා අපිව ප්‍රගුණ කරපු එක තමයි මම හිතන්නේ ඒක කරේ. දැන් සාමාන්‍යයෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගන්නවා කියලා කියන්නේ සාමාන්‍යයෙන් ප්‍රාථමිකයිනේ. අර පුංචි දේවල් ගොඩක් එකතු කරලා කරන එකනේ. දැන් ඔයා කියන ප්‍රසන්ටේෂන් කියලා කියන්නේ. ඒ කියන්නේ next level. එහෙම නැත්නම් ඊළඟ අදියරට එක්කගෙන ගිහිල්ලා තියෙන්නේ. එහෙමද? ඔව් ස්මාර්ට් ක්ලාස්රූම් එකක් වගේ. ඒ අත්දැකීම මම හිතන්නේ ගොඩක් අඩුයි. පාසල් වලින් අපිට ලැබෙනවා. ඉතින් ඒක ලොකු දෙයක්. ඉතින් ඇත්තටම ස්තුතිවන්ත වෙනවා ස්කූල් ඔෆ් ප්‍රොෆෙෂනල් ස්ටඩීස් වලට අපිට මේ අවස්ථාව ලබා දුන්නාට. දැන් කොයි වගේ තත්ත්වයකද ඔයා ඉන්නේ? ඔයාට දැනෙනවද පොඩි ග්‍රෝ එකක් තියෙනවා? ඔයා බොම් අප් වෙලා කියලා දැනෙනවද? අනිවාර්යෙන් ඒක තියෙනවා. මොකද අද මම මෙතනට ගොඩක් ගෙනාපු දේවල් අර මං කිව්වා වගේ අර ග්‍රැමර් ටික හදාගන්න ඒව කරපු ඒ මං ප්‍රසන්ටේෂන් එක කරපු එකත් අද ඒ ප්‍රසන්ටේෂන් පොලිෂ් කරගන්න මං හිතන්නේ ස්කූල් ඔෆ් ප්‍රොෆෙෂනල්ස් එකෙන් අපිට උදව් කරා. ඒ දේවල් අපිට ගෙනල්ලා දුන්නා ඉතින්. මං හිතන්නේ ඒක අනාගත බලාපොරොත්තු මොකද්ද? මගේ අනාගත බලාපොරොත්තු වෙනස ඉංග්‍රීසි ලෙක්චරර් කෙනෙක් වෙන්න. ශ්‍රී ලාංකීය ඉංග්‍රීසි අධ්‍යාපනයේ ප්‍රමිතිකරණයට රාජ්‍ය විශ්වවිද්‍යාල කතිකාචාර්යවරුන් මෙහෙවන ජාතික ඉංග්‍රීසි භාෂා පුහුණුවෙන් අභිමානවත් පිළිගත් ඩිප්ලෝමාවක්. අමතන්න 077 447 331 දේශේ මහා නැන පහන School of Professional Studies.